කී පාරක් වේසි කියලා බැනුම් අහලා තියෙනවා. මේ පැතිවල බොන්න නැති හින්දා එහෙම නැතුවත් ඇති සමහරට. දෙපාරකට වඩා අහලා තියෙනවන්නේ. තුන් පාර. ඔන්න තුන් පාර ඇති හැටි ගුටි කනවා ඇති. කොච්චර තඩි ගහනවද ගෙවල් වල? දැන් මේ හිටගෙන ඉන්න තාත්තලා ඉඳගෙන ඉන්න තාත්තලා මේ අපේ තරුණ මහත්තුරු මම මේ කියනව කල්පනා කරන්න ඕන හොඳ. සැකයක්වත් තියාගන්න එපා මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. කී පාරක් මම්මගේ බිරිඳට කුණු හරපෙන් බැනලා තියෙනවද? නිකන් ඔය ඉන්න ගම මතක් කරන්න. මම හිතන්නේ දෙපාරට වැඩියද? තරුණයෝ කල්පනා කරන්න ඕන. මේ පැත්තේ අම්මට තාත්තට තාතෝ කියලා කියනවද නැහැ? සමහර පැටව් කියනවනේ. කන්නේ ගෙදරින්. ඉන්නේ ගෙදර. මේ සේර අතට නූල් පොටකවත් දෙයක් අතේ නැහැ. සේරම රෙගුලාසි දාලා ගෙවල් වලට සද්ද දාලා ලැජ්ජ නැතුව ගෙදරින් රුපියල් 300ක් කියනවා පෙට්‍රල් බායක් ගහගන්න. නැද්ද? මේ යන එන මං නැහැ. පුරුදු වෙන්න. තාත්තලා කල්පනා කරන්න දරුවෝ කල්පනා කරන්න මේ වෙනකොට කොච්චර මම තරුණ මහත්තුරුන්ට කියන්නේ. කී පාරක් අම්මට තාත්තට තාතෝ කියලා කතා කරලා දෙනවා. කී පාරක් එහෙම කියනකොට අම්මලා වටපිට බලනවා. ළඟ ඉන්නවද කියලා. කොල්ලා ළඟ ඉන්නවද කියලා වෙන. අනිවාර්යෙන් මේ පැත්ත එහෙම කතා කරනවා ඇති. මේ තාත්තලා කී පාරක් බිරිඳට තඩි ගහලා දෙනවා. සැකයක්වත් තියාගන්න එපා. සතර අපාය උපදින්න. ඇයි? එහෙම සැකයක්වත් තියාගන්න එපා. හේතුව මිනිස්සු වෙලා උපදින්නේ හරි කලාතුරකින්. ඔය කටවල් වලින් මේ වෙනකොට කුණු හරප කීයක් විතර කියලා ඇද්ද? 5කට වැඩි ඇති මං හිතන්නේ. ජීවිත කාලෙට නිකන් කල්පනා කරන්න. කුණු හරප පගෝදි ගණන් පල්ල ඇතින මේ වෙනකොට. සුලංගිල්ල උළුවස්සේ හැප්පුණත් මොනවද කියන්නේ? කවුරුවත් ඌයි ගන්නවද නැහැ? බුදියාගෙන ඉන්න පූස පෑගුණාම පූසත් නෙමෙයිද කුණු හරපෙන් බයින්නේ? කටවල් වල තියෙන කුණු හරපනේ පෙන්නතුනේ. ඔක පුළුවන් ද හෙට ඉඳන් නවත්තන්න? කුණු හරප කියන එක හෙට ඉඳන් නවත්තන්න. ඔය උළුවස්සේ ඇඟිල්ල හැප්පුණාම නම් කමක් නැහැ. ඒක කාටවත් මේ වෛරයක් ඇති වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට කුණු හරපෙන් කතා කරන්න එපා. පුළුවන්.